මේ ප්‍රශ්نين අහන්නේ ඇනිමාලියා රාජධානිය අපෘෂ්ඨවංශී වංශ පිළිබඳ සත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා. ඒතකොට පළවෙනි ප්‍රකාශයෙන් දීලා තියෙන්නේ නිඩාරියාවන්ගේ බුහුභාවන් මෞඛ පෘෂ්ඨයේ පහළට සිටිනසේ පෘෂ්ඨය මත ස්ථානගත වී පවතී කියලා. බුහුභාවන් මෙඩුසාවන් කියලා වර්ග දෙකක් ඉන්නවානේ නිඩාරියාවල. මේ තියෙන්නේ ඒ රූප දෙක ඔයාලා අඳින දැනගන්න ඕනේ නැහැ. එතකොට බුහුභාකාරය ගැන තමයි අහන්නේ. එතකොට මේ තියෙන්නේ බුහුභාකාරය මෙතන දාලා තියෙන බුහුභාකාරය. එතකොට ඔයාලට පේනවා මේකේ කියලා තියෙන්නේ මෞඛ පෘෂ්ඨයේ පහළට සිටිනවා කියලා නෑ, වැරදි. මෞඛ පෘෂ්ඨය කියන්නේ මොකේ තියෙන පැත්ත. එතකොට මෞඛ පෘෂ්ඨයේ තියෙන ඉහළට තමයි ඊට පස්සේ ආමාශය වාහිනී කුහරයට මුඛයෙන් ගිහිල්ලා ආහාර පිරෙනවා. අපමෞඛ පැත්ත තමයි පෘෂ්ඨයට සම්බන්ධ වෙලා තියෙන්නේ, පහළට සිටිනසේ පෘෂ්ඨයට සම්බන්ධ වෙලා තියෙන්නේ අපමෞඛ පැත්ත. එතකොට මෞඛ පෘෂ්ඨය නෙවෙයි, ඒක විරුද්ධ පැත්ත තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේක වැරදි. ඊළඟට තියෙන්නේ නිදලිවාසී පැටලිපනුවන් පිටිකා දරයි කියලා. ඒක වැරදි. නිදලිවාසීන්ගේ සංවේදී අවයවයක් ඉදිරිය තියෙන අක්ෂිලප. පිටිකා අපිට සංවේදී අවයවයක් ඉදිරිය තියෙනවා කියලා කියන්නේ නෙමටෝඩාවන්ගේ. නෙමටෝඩා යටතේ තියෙනවා දේහයේ පූර්ව කෙළවර සංවේදී පිටිකා ඇතගෙන. එතකොට පැටලිපනුවන්ට තියෙනවා කියන එක වැරදි. තුන්වෙනි ප්‍රකාශය තියෙන්නේ නෙමටෝඩාවන්ට ශාකනීය ආමාශය වාහිනී කුහරය තියෙනවා කියලා. නෑ, ඒකත් වැරදි. ඒ ශාකනීය ආමාශය වාහිනී කුහරය ගැන නම් හොඳට මතක තියාගන්න. ඒක තියෙන්නේ ප්ලැටිහෙල් මින්තේස්ලට. ප්ලැටිහෙල් මින්තේස්ලටේ තියෙනවා ශාකනීය ආමාශය වාහිනී කුහරයක් ඇත කියලා. මම කලින් ප්‍රශ්න කරත් කිව්වා නිඩාරියාවන්ට ආමාශය වාහිනී කුහරයක් තියෙනවා. හැබැයි ඒක ශාකනීය වෙලා නැහැ. ශාකනීය වෙච්ච එකක් තියෙන්නේ පැටලිපනුවන්ට. ආමාශය වාහිනී කුහරය තියෙන කාටද කියලා අහුවොත් නිඩාරියාවන්ටයි ප්ලැටිහෙල් මින්තේස්ටයි දෙගොල්ලොන්ටම තියෙනවා. ඒ ස්ට්‍රක්චර්ඩ් එකකට වගේ අහුවොත් මතක තියාගන්න. හතරවෙනි ප්‍රකාශය දීලා තියෙනවා එකයිමොඩොමේටාවන්ගේ මෞඛ පෘෂ්ඨයේ උදරියව පවතී කියලා. ඒක හරි. අපි එකයිමොඩොමේටාවන්ට ගියොත් අන්තිමට නේක තියෙන්නේ. එතකොට ඒකේ තියෙනවා ආහාර ජීර්ණ පද්ධතිය ගැන සම්පූර්ණයි. මුඛයේ යටිපැත්තේ ගුදේ ඉහළ පෘෂ්ඨය තමයි තියෙන්නේ. එතකොට මුඛයේ යටිපැත්තේ කියන්නේ මුඛ පෘෂ්ඨය නැත්නම් මෞඛ පෘෂ්ඨයේ උදරියව පවතී කියන එක හරි. පස්වෙනි ප්‍රකාශයෙන් දීලා තියෙනවා ඇතැම් ඇනලිඩාවන් බහිස්සැකිල්ලක් දරයි කියලා. ඒක වැරදි. සැකිලි වර්ග ගැන කෙටියෙන් උදාහරණ ටිකකට ගත්ත ෂෝට් නෝට් එකක් තමයි මේක. එතකොට ඔයාලා බලන්න ඇනලිඩාවන්ට ඇතැම් ඇනලිඩාවන්ටවත් බහිස්සැකිල්ලක් කියලා තියනවා කියලා ගන්නෙ නෑ. ඇනලිඩාවන්ට තියෙන්නේ සත්‍ය සීලෝමයක්. ඒක ඔයාලා දන්නවා. එතකොට ඒක අයිති වෙන්නේ ද්‍රවස්ථිතික සැකිල්ලට. බහිස්සැකිල්ලට ඇනලිඩාවන් අයිති වෙන්නේ නෑ. එහෙනම් ඒකත් වැරදි. මේ ප්‍රශ්නෙට උත්තරය 4 වෙනි එක.